හයි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ බබාලා ඉන්න අම්මා කෙනෙකුට අවුරුද්දකට වැඩි වගේ බබෙක් ඉන්න අම්මා කෙනෙකුට බබාගේ මොළේ වර්ධනය කරන්න පුළුවන් ඇක්ටිවිටි එකක්. ඉතින් අද මම අරගෙන තියෙනවා පැස්ටයි මුං ඇටයි කඩලයි. ඉතින් ඕගොල්ලන්ට මේක ඕන දෙයක් ගන්න පුළුවන් එක එක ෂේප්ස් වලට. මම ගෙදර තිබ්බ දේවල් තමයි මේ විදිහට අරන් තියෙන්නේ. ඉතින් මේ දේවල් ටික එයාට එක බාස්කට් එකකට දාගන්න මම වෙනම බාස්කට් එකකුත් තිබ්බා. එයාට මේ දේවල් දුන්නාම දැන් ඔයාලට පේනවා ඇති එයා මේ දේවල් චූටි චූටියට අල්ලලා දාගන්නවා එක එක කප් වලට. ඉතින් ඇත්තටම එයා ඒ එකකින් එකකට තියෙන විවිධත්වය අඳුන ගන්නවා. දේවල් දෙද්දී අපි ගොඩාක් එයාලා ගැන අවධානයෙන් ඉන්න ඕනේ. මොකද මේවා ගොඩක් චූටි, මේක කනකට නහයකට දාගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ හරිම අවධානයෙන් ඉන්න මේ දේවල් බබාට දීලා. ඉතින් ඇත්තටම මේ වගේ දේවල් එයාට දුන්නාම එයාව ගොඩක් වෙලාවක් තියාගන්න පුළුවන් අපිට එක තැන. එයා ඒ දේවල් වලට ආසයි නම් ඒක කර කර එයා ගොඩක් වෙලාවක් එතන ඉන්නවා. ඉතින් ඇත්තටම මේ ඇක්ටිවිටි එක එයාගේ ඇඟිලි වලට එක එක දේවල්, ඒ කියන්නේ ලොකු දේවල් අල්ලද්දී යාට දැනෙන විදිහ, එතකොට එයා චූටි දෙයක් කොහොමද අල්ලලා තව මේ බාස්කට් එකකට දාගන්නේ. ඉතින් මේ දේවල් එයා හොඳට එයාට හොඳ අත්දැකීමක් වෙනවා. මේ දේවල් ඔයාලට පේනවා ඇති. එයාට දැන් මම කඩල එක බාස්කට් එකකට දාන්න කිව්වහම එයා කඩල ටික අරගෙන තමයි මේ බාස්කට් එකට වෙන් කරලා දාගන්නේ. ඉතින් මේක බබාලට හොඳ ඇක්ටිවිටි එකක්, බ්‍රේන් ඩිවෙලොප්මන්ට් ඇක්ටිවිටි එකක්. ඉතින් ඔෆිස් යන අම්මලාට එහෙම බබාලත් එක්ක ඉන්න වෙන්නේ ගොඩක් පොඩි කාලයක්නේ. ඉතින් ඒ හම්බෙන කාලෙත් මම නම් හිතන්නේ එයාලත් එක්ක රැඳෙන්න, එයාට අවධානය දෙන්න, ඉතින් එයාත් එක්ක සෙල්ලම් කරන්න අපි ඒ දේවල් එයාට දැනෙන්න කරන්න ඕනේ. නැත්තම් අපි තව ලෝකෙක, එයා තව ලෝකෙක ජීවත් වෙන්න. ඉතින් එයාට දේවල් අඳුන්නලා දෙන්න ඕනේ අපි. ඉතින් ඒක නිසා අපිට පුළුවන් හැම වෙලාවෙම එයාලත් එක්ක ඉන්න අපි උත්සාහ කරන්න ඕනේ. මේ වගේ දේවල් විතරක් නෙමෙයි, එයාලත් එක්ක එකට එකතු වෙලා පොත් කියවන්න, තව ගේම්ස් ප්ලේ කරන්න එයාලත් එක්ක. ඉතින් එතකොට ඒ දේවල් වලට ඇත්තටම එයාලා කැමති. එයාලට මේ කාලෙදී ගොඩාක්ම එයාලා හොයන්නේ අවධානය. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ එයාට හැම වෙලේම හොඳ දේවල් ඔළුවට යන්න අවස්ථාව ලබා දෙන එක. Gahn. Ay, dali ka gahn. Au. ඉතින් මේ දේවල් ටික තමයි මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන උනේ. මාත් එක්ක වීඩියෝ එක ඉවර වෙනකම්ම රැඳිලා හිටියට ඔයාලට ගොඩක් ස්තුතියි. ඒ වගේම තමයි තවත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බෙමු.